ඔයාලා love at first sight විශ්වාස කරනවද? මම විශ්වාස කරන්නේ නැහැ කියලා කියනවා නම් ඔයා මොකද ඒ ගැන හිතන්නේ? love at first sight එහෙම එකක් වෙන්න පුළුවන්. එහෙම දේවල් තියෙන්නත් පුළුවන්. විශ්වාස කරන්නත් පුළුවන්. විශ්වාස නැති වෙන්නත් පුළුවන්. ඉතින් ඔන්න මං අද අරන් ආපු කතාවේ තියෙන්නේ love at first sight වගේ එකක්. හැබැයි මේ කතාවේ ඊට වැඩි ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් මං අද ඔයාලට අරන් ආවේ උඩ කාලෙකින් රමණ බුලත් සිංහලගේ ලබැඳිය කියන පොතේ පොඩි රිවිව් එකක්. ඉතින් මේ පොත කොහොමද කියලා අපි බලමු. මේ පොත ගත්තොත් ඇත්තටම මම ගොඩක් වෙලාවට වාට කියන්නේ රමණි බුලත් සිංහලගේ පොත්වල තියෙන දෙබස් අපේ ජීවිතයේ තියෙන සාමාන්‍ය ජීවිතයක ගොඩාක් සමීප වෙන දෙබස් තමයි තියෙන්නේ. ඉතින් ඒවා කියවන්න හරිම ආසයි. රමණි බුලත් සිංහලගේ මේ පොතත් කිසිම කම්මැලිකමක් නැතුව බොහොම ආසාවෙන් මුලින් ඉඳන් අගට පුදුම කුතුහලයෙන් කියවන්න පුළුවන් කතාවක්. ඒ කියන්නේ මේකේ කුතුහලය රැඳෙන්නේ මේකේ වෙන දේ දන්නේ නැතුව නෙමෙයි වෙන දේ දැනගෙන. මොකද කතාවේ ඉන්න චරිත මේ වෙලා තියෙන දේවල් දන්නේ නැහැ. හැබැයි කියවන අපි දන්නවා මේ වෙලා තියෙන දේවල් මොනවාද කියලා. අනිත් අය ඒක දැනගන්නේ කොයි විදිහටද කොහොමද කොයි වෙලාවෙද කියන කුතුහලය සම්පූර්ණයෙන්ම මුලින් ඉඳන් අගටම තියාගෙන කියවන්න පුළුවන් ලස්සන කතාවක් තමයි මේක. මම මෙහෙම කියන්නම් මේ කතාව ගැන. ඒක පවුලක් තියෙනවා. ඒ පවුලේ බාලම නංගි හරිම බාලයි. ගොඩාක් බාලයි. ඒක කොච්චරක් බාලයිද කියනවා නම් නැසෙකුත් don't think about that. Okay? හරි. එයා කොච්චර බාලයිද කියනවා නම් ඒ පවුලේ වැඩිම අක්කගේ දුවෙක් ඉන්නවා මෙයාට වඩා අවුරුදු 10ක් විතර බාල. ඉතින් එයාට කසාද හොයද්දී මේ නංගිට තාම කසාදයක් නැලු. හරි ගිහිල්ලා. ඉතින් ඔන්නෝම් කතාවක් තමයි තියෙන්නේ. ඇත්තටම මේකේ විශේෂත්වය කියන්නේ මේක කොච්චර ලස්සනද කියලා නම් මේකේ තියෙන ෆනි පාර්ට් එක තමයි මේ අක්කගේ දුවගේ මනමාලයට එක්ක තමයි මේ නංගි යාළු වෙන්නේ. හැබැයි හරිම අහම්බයකින් කිසිම විදියකින් ඒක දැනගෙන නම් නෙමෙයි. මේක හැනම ට්විස්ට් එකක්. අන්තිම වෙනකම්ම අපි කතාව මොකද වෙලා තියෙන්නේ කියලා දන්නවා. හැබැයි ඒගොල්ලෝ දන්නේ නැතුව කියවන්න තියෙන හරිම ලස්සන කතාවක්. ඉතින් මම කලින් කිව්වා වගේ තමයි බුලත් සිංහලගේ පොතේ තියෙන දිවස් හරිම ෂෝක් කියලා කිව්වනේ මම ඒ වගේම අපේ ජීවිතේට ගොඩක් දේවල් ගන්න පුළුවන් දේවල් යාගේ පොතේ තියෙනවා කියන එක මම මගේ කලින් වීඩියෝස් වලත් කියලා තියෙනවා. යාගේ පොතේ ගොඩාක් වෙලාවට අපිට ජීවිතේට ලොකු අත්දැකීම් ගන්න පුළුවන්. මම හැම වෙලාවෙම කියන්නේ අපේ ජීවිතේ අපිට ගන්න බැරි අපිට ලබා ගන්න බැරි ගොඩාක් එක්ස්පීරියන්සස් අපිට පොත් කියවලා ඒ පොත්වල චරිත තුنين ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් මේකත් එක්තරා ආකාරයක සාමාන්‍ය ජීවිතේ අපේ වෙන්න පුළුවන් දෙයක් සම්බන්ධයෙන් ලියපු ලස්සන කතාවක්. ඉතින් මම මේ පොඩි දෙයක් කියන්නම්. මෙන්න මේ පිටිපස්සේ තියෙන එක මම ගොඩක් වෙලාවට කියනවානේ. ඉතින් මම ඒක කියන්නම්. ප්‍රශ්න වලින් පැනදුවන එක හොඳ වැඩක් නෙමෙයි. හොඳ නැතත් ඒක ලේසි. එහෙම නොකර ප්‍රශ්නෙට මුහුණ දුන්නම ආයේ ප්‍රශ්නේ කවදාවත් එන්නේ නැහනේ. දැන් ඔයාවම සීරු මාරුවට ප්‍රශ්නෙන් පැනලා ගියාට මේ මිස් නම් ඇත්තටම දැන් අටතු ගන්නන තමයි ලෑස්ති වෙන්නේ. මේ පොතේ ප්‍රධාන කතෘ නායිකාව ප්‍රධාන චරිත කියලා අපි ගමුකෝ මේ චරිතේ ටීචර් කෙනෙක්. ඉතින් ඒ ටීචර් එයාගේ බොයිෆ්‍රෙන්ඩ් අතු ගන්න යනවා. අපේ ගොඩක් මේ ටීචර්ස්ලා ඉන්න බොයිෆ්‍රෙන්ඩ්ස්ලා ඉන්නා නම් කියන්න ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඔයාට ගන්නන්න යනවද? ජීවිතය ගැන ඉගෙන ගන්න එක ගොඩක් ලොකු දෙයක්. ඉතින් කවුරු හරි ඔයාලට දැන මුදුකම් දෙනවා නම් ඒක ආදරෙන්, සාමයෙන්, සන්තෝෂයෙන්, සතුටින් බාර ගන්න ඕනේ. ඉතින් මේ වගේ දේවල් හරිම ලස්සන තියෙන පොතක් තමයි මේ. පොත මම තව පොඩි කැලලක් මේක කියන්නම්. වවුලාගේ මගුල් ගෙට ගිය විට එල්ලී සිටිය යුතු උවද අන්න වෙලාවෙදී එල්ලී සිටීම අවශ්‍ය නැත. මොකක්ද කිව්වේ? දැන් අපි වවුලගේ මගුල් ගෙදර ගියොත් එහෙම අපිට ඉන්න වෙන්නේ එල්ලිලානේ. අර සල්මන් වවුලගේ මගුල් ගෙදර ගියා වගේ කියලා තවුත් තියෙන්නේ. හැබැයි වවුලගේ මගුල් ගෙදර ගිහින් අපි එල්ලිලා හිටියට අපි හැම වෙලාවෙම එල්ලිලා ඉන්න ඕනේ නෑනේ. එන්නේ ඒක තමයි මේක කියන්නේ. ඔව් වගේ හරි ලස්සන මේ දෙබස් හරි ලස්සන උපහැරණ අරගෙන ලියන කතාවක් තමයි මේ. මේ රමණි බුලත් සිංහලේ කතා ඇත්තටම ගොඩක් ලස්සන උපහැරණ තියෙනවා. ඒකේ ඉන්න චරිතවල යාලා කතා කරන විදිය ඒවා ඇත්තටම හරිම තාත්විකයි. මම දන්නේ යාට කොහෙන් මේ වගේ අදහස් තියෙනවද කියලා. ඉතින් ඔයාලත් මේ පොත කියලා තියෙනවා නම් මට ඒක ගැන අදහස් කියන්න කියලා නැති ඉන්නවනම් අරගෙන කියවන්න මම highly recommend කරන පොතක්. ඒ වගේම මේ පොත කියලා තියෙන අය ඉන්නවනම් එයාලා හැමෝම මගෙත් එක්ක ඒ ගැන අදහස් බෙදා ගන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. අනේ අද මට වචන පොඩ්ඩක් පටලනවා මම දන්නේ නැහැ කියලා. මට ගොඩ කාලෙකින් වීඩියෝ එකක් කරපු හින්දා දන්නේ නැහැ පොත් ගැන. අර වෙන්දට වගේ ටක් ටක් ගාලා කීපගෙන යන්න බෑනේ. හොඳ නැහැ. බලමු. ආයි ලස්සන පොතක රිවිව් එකක් කරගෙන ඉන්නම් වීඩියෝ එකක් කරගෙන ඉන්නම් ඔයාලට. එතකන් ආදරේ මතක් කරන ඔයගොල්ලෝ හැමෝම ආදරේ හැමෝටම මාත් එක්කම ඉන්න මාත් එක්ක ලස්සන පොත් ගැන අදහස් බෙදාගමු.